ඉතින් මොකද වෙනවලට මම නම් ගැම්මෙන් ඉන්නවා. ඉතින් මාත් හිතන ඇති ඔයාලා ගැම්මෙන් ඇති කියලා. ඉතින් මම මේ වීඩියෝ එක අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා කලින් කර මේ බලපු වීඩියෝ මේ බස් එක මොඩිෆයි කරන වීඩියෝ එක. ඉතින් බොයිස් ගැම්මක් තමයි අපි දැන් යන්නේ ඒක මොඩිෆයි කරන්න. එහෙනම් ගැම්මෙන් පටන් ගමු. මෙන්න තියෙනවා බස් එක. ඔයාලට මතක ඇතිනේ මේක අපි මුලින්ම අර නැවෙන් අලුතෙන්ම ගත්ත බස් එක. ඉතින් ඒ ගැම්මක් තමයි අපි දැන් යන්නේ බස් එක මොඩිෆයි කරන්නයි. හරි බං ගැම්මක් තමයි දැන් අපි යන්. හරි බං අපි දැන් මේ ගරාජ් එක ගාවට ගැම්මෙන් දාගමු. මේ හරියට තමයි බං තියෙන්න ඕනේ. මේ තියෙන්නේ මන් තන. මෙතනින් දාගමු. ගැම්මෙන් දාගමු බං මෙතෙන්ට මෙතන තමයි තන. හරි බයි ඉතින් දැන් බෑ ගන්න ඕනේ. ඔව් බලමු මෙතන තමයි වෙන්න ඕනේ තැන නම්. හරි බං අපි මේක ගාමින් බස් එක ගන්නට ගහගමු. හරි බයි ස්ටාර්ට් කරගත්තා දැන් ගහ ගන්න තමයි තියෙන්නේ. හරි හා පැත්තෙන් ගහගමු අපි. හරි බං මේ ෂේප් එක ගහමු ෂේප් එක. හරි ඉතින් ගැම්මක් තමයි. ඔන්න බං අපි ගරාජ් එක ඇතුළට ආවා. ගැම්මක් තමයි ඉතින්. දැන් තියෙන්නේ බං බස් එක මොඩිෆයි කරගන්න. මුලින්ම අපි පේන්ට් එකක් ගාගෙන ඉමු. මොකක්ද හොඳ? මේක හොඳයි. මේකත් අවුලක්ම නැහැ. මේකත් සුපිරි. දම් රජිනේ ස්කින් එකත් සුපිරි. වල මොකක්ද කියන්නේ? අලු රජිනේ. අපි මේක දාගමු. හරි බං දැන් අපි මුලින්ම ඉස්සරහට ගිහිල්ලා ෂෙල් එක මේක තියනවාද මේක තියනවා. වයිට් ෂෙල් එකම තියාගමු බං ඒක ලස්සනයි. දැන් මම බෆර් එකක් ගහ ගන්න ඕනේ. අන්නේ බෆර් එක. අනිත් බෆර් මේකට සෙට් වෙන්නේ නැහැ. ඒ බෆර් එක තමයි ගැලපෙන්නේ. ඕක තමයි සුපිරිම එක. හරි බං ඉතින් අපි ගැම්මෙන් කැප් එකක් ගහමු. අර ශ්‍රී ලංකන් කොඩියක් එහෙම අන්න මේක තමයි මම බලන්නේ. ඒක දාගමු. මෙතන ලයිට් එක දාගෙන සයි කන්නඩියක් දාගමු. අන්න ඒක සුපිරි බං. ඊට පස්සේ පැත්තට ගිහිල්ලා යටින් අර ඒක වගේ එක දාගමු. අන්න ඒක සුපිරි. මෙතන දැන් හෝම් සෙට් එකයි පඩි පෙළයි ගහගමු. අන්න ඒක ගැම්මම තමයි. මේ ටික නම් වෙනස් කරන්න ඕනේ නැහැ බං ඒක අවුලක් නැහැ. හරි බං අපි දැන් පිටිපස්සට යමු. කාපට් එක හැමම තියමු. මෙහෙම පඩි පෙළක් ගහ ගන්න ඕනේ බං. මේ පැත්තේ පඩි පෙළ දාන්නකෝ අපි උඩින් ස්පොයිලර් එකක් ගහ ගන්නවා. ඒක ගැම්ම. දන්නේ නැද්ද බං ඔය පොඩ ඩාම් වෙන අඩු වෙනවා වර්සල්නවාද අපි. හරි බයි ඉතින් මෙතනින් ජාතික් කුඩිය ගහ ගන්න ඕනේ. අන්න ගැම්ම දැන් බලමු. ඉතින් යන්න ඕනේ ඩ්‍රයිවිං. අලෝ වීල් ටිකට පින්ක් අප් එක මේක සුපිරි බං ඒ ගැම්ම. අපි දැන් ඇතුලේ ඩ්‍රයිවිං ස්ටීරින් වීල් එකට එකක් ගහ ගන්නවා. මේක සුපිරි බං. හරි බං ඇතුලේ තව ඩෙකරේෂන් ටිකක් තියෙනවා. අන්න ඒක ගති බං ඒ බුදු පිළිමෙත් එක්ක සෙට් එක. අන්න ඒ පඩි පෙළ තමයි ඕනේ. ගැම්මම තමයි ඉතින්. එන්ජින් එක 2 දාලා තියෙන්නේ. හෝම් සිස්ටම් එක අවුලක් නැහැ. හරි බයි ඉතින් ගැම්මක් තමයි අපි දැන් පොඩි වටයක් දාලෙමු.
හරි බයි ඉතින් මම බස් එක ගත්තා. දැන් අපි යමු බස් එක බලන්න. මෙන්න තියෙනවා බං අපි හදපු බස් එක කොහමද අලුතෙන්ම ගත්ත වண்டிය ඩෙකරේෂන් කරපු හැටි. ගැම්මම තමයි බං. ආයි ගතියක් නැහැ. ලයිව් පොඩ්ඩක් වටයක් දාලෙමු. ගැම්මක් තමයි බං. දැන් අපි ගැම්මට බලමු බස් එක. ආයිස් කොහමද බං ගැම්ම සුප්පර් දිනවා. कंट्रोलिंग सुपीरी बांग गेम मक्करला रंतिना बस එක මේ මේකේ නෝත් කරලා පෙන්නනවා අවුට්ඩෝර් ටික ගැහුවා සුපීරියම් තමයි බා මේ බලන්න බා අවුට්ඩෝර් ටික ගායි ගැම්මෙන් තියෙනවා සුපීරි ලයිට් සෙට් එක උත් ඇවිල්ලා තියෙනවා කොහමද ගැම්ම බම් බස් එක ආයෙත් සුප්පට දිනවා ගතියක් නේ බං හරි බයි ඉතින් මට කියන්න බැරුණා මගේ channel එක තාම like subscribe කරලා නැද්ද මොකද්ද බං දැන් මම subscribe කරපන් ඒ වගේම කියන්න ඕනේ මගේ වීඩියෝ like එකක් කරලා comment එකක් දාමු ඔයාලට මොන වගේ game play videos ඕනේ කියලා මට comment දාන්න ඉතින් බොස් අදට මෙතනින් වීඩියෝ එක ඉවරයි ඔයාලට ජය වේවා